ඔන්න අදත් ඔයාලට දැවෙන ප්‍රශ්නයකට උත්තර අරන් ආවේ. මොකද ගොඩක් කට්ටිය අහනවා මේ රිෆල් කර්ටන් එක ටූ ටෝන් කරන්න පුළුවන්ද කියලා. ඒකට කෙටිම උත්තරේ තමයි ඔව් පුළුවන්. ටූ ටෝන් කරන්න පුළුවන්. හැබැයි මේක ටූ ටෝන් කරද්දී අපි දන්නවා අයිලට් කර්ටන් එක අපි ටූ ටෝන් කරලා කොටස් 4කට දානවා. හැබැයි මේ රිෆල් එකේ එහෙම කොටස් 4කට දාන්න බෑ. දානවා නම් අනිවාර්යෙන් කොටස් 2කට විතරයි. ඒකට හේතුව කියනවා නම් මෙන්න මේ ෆොටෝ එක බලුවම ඔයාලට තේරෙනවා මේ රිපල් කර්ටන් එකේ දෙපැත්තෙන් එන නූල සම්බන්ධ කරලා එහෙම නැත්නම් ලොක් කරලා තියෙන දෙපැත්තට මේක මැදින් ලොක් කරන්න විදිහක් නැහැ. ඒක නිසා තමයි රිපල් කර්ටන් එක පාට දෙකකින් කරනවා නම් අනිවාර්යෙන් කොටස් දෙකකට පමණක් විය යුතුයි. මොකද ඒක කොටස් 4කට මහන්න බෑ. අනිවාර්යෙන් අපි ටූ ටෝන් කරනවා නම් ඒක වර්ණ දෙක දෙපැත්තට යන විදිහට එකට මහලා තමයි මේක පාවිච්චි කරන්න වෙන්නේ. ඒ වගේම තව කියන්න ඕන දෙයක් තමයි මේ රිපල් ස්ටීල් එක අපිට සිවිලිමකට වගේම බිත්තියකටත් හයි කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඔය යට තියෙන ස්ටීල් එක එහෙම නැත්නම් යට තියෙන බ්‍රැකට් එකේ යම් කිසි තැනක රතු පාට ඩොට් එකක් තියෙනවා. මම එතන ඩොට් එකක් තියලා තියෙන්නේ අපිට මේ රිපල් ස්ටීල් එක ඕනේ නම් ඩබල් කරලා හයි කරගන්න පුළුවන්. ඒ කියන්නේ කර්ටන් ලේයර් එකක් එක්ක අපිට මේක නෙට් රෙද්දක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඩබල් ලේයර් කරගන්න පුළුවන්. මේ යට තියෙන්නේ බිත්තියකට හයි කරන බ්‍රැකට් එකක්. ඒ වගේම තමයි මේ වගේම බ්‍රැකට් එකක් අර උඩ තියෙන විදිහටම තියෙනවා. ඒකෙත් අපිට ඩබල් ලේයර් කරලා සිවිලිමට හයි කරගන්න පුළුවන්. ඉතින් ස්ටීල් ගැන ඒ වගේ කෙටි හැඳින්වීමක් එක්ක මේ තියෙන්නේ ඔයාලට ඒ විදිහට කරපු ඩබල් ලේයර් කර්ටන් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකෙදි කරලා තියෙන්නේ අර විදිහටම රිෆල් කර්ටන් එකත් එක්ක ෂෙයා එකක් හයි කරලා තියෙනවා. මෙන්න මේ විදිහට වැඩේ කරගන්න පුළුවන්. එතකොට අපි නිතරම මතක තියාගන්න ඕන දෙයක් තමයි රිෆල් කර්ටන් එකක් නිතරම ටූ ටෝන් කරාට කොයිම වෙලාවකවත් ටූ ටෝන් එක කොටස් 4කට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තමයි අපිට මේකේ ලොකු වාසියක් තියෙනවා. රිෆල් කර්ටන් එක හරි ස්මූත් අරින්න වහන්න පාවිච්චි කරන්න පුළුවන් වෙනවනේ. ඒ වගේ තියෙන ලුක් එක වාට හරි ප්‍රීමියම් ලුක් එකක් ලක්ෂරි ලුක් එකක් ගන්න පුළුවන් මේ රිෆල් කර්ටන් එක පාවිච්චි කරලා. රිෆල් කර්ටන් එකේ ලස්සන ප්‍රීමියම් ලුක් එක බලා ගන්න හොඳම උදාහරණයක් තමයි මම ඔයාලට මේ දීලා තියෙන්නේ. බලන්න එතන තියෙන චාම් බව, නිස්කලංක බව හැමදේම හරි ලස්සනට පෙන්නුම් කරනවා මේ කර්ටන් එකේදී. විශේෂයෙන් මේකට පාවිච්චි කරලා තියෙන ෂියර් ෆැබ්‍රික් එක නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න. මේ වගේ ටෙක්නික් අපෙන් දැනගන්න පුළුවන්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් ඉතින් ඔයාලට තවත් මේ වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි මේ විදිහට කෙටි වීඩියෝ එකකින් හරි උත්තර දෙනවා. ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රිපල් කර්ටන් එකක් පාට දෙකෙන් කරන්න පුළුවන්. නමුත් කොයිම වෙලාවකවත් කොටස් 4කට කරන්න බෑ. Se ve eso, te ves como travieso. Quiero probar tu peso. Ay, qué rico se ve eso, te ves como travieso. Quiero probar tu peso. Kato? Rico, 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 rico.